ආයුබෝවන්. ඉතින් හුඟක් කාලයකට පස්සේ තමයි YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුනේ. ඉතින් අද දවසේ යන්න සූදානම් වෙලා ඉන්න ලස්සන තැනකට. මේක පල්ලියක්. දැන් ඉන්නේ රාගම. රාගම කියද්දී ඔයගොල්ලෝ දන්නවා ලස්සනම පල්ලි වලින් රාගම බැසිලිකා දේවස්ථානය අපිට හම්බ වෙනවා කියලා. ඉතින් අද යන්න ලෑස්ති වෙන්නේ රාගම බැසිලිකා දේවස්ථානය. ඉතින් ගිහින් බලමු. ඉතින් රාගම හන්දියෙන් බැහැලා මම හිතන්නේ රුපියල් 30ක වගේ දුරක් තමයි තිබ්බේ බස් එකෙන් බැහැලා. ඉතින් එතරම් තියෙනවා බැසිලිකා ඉස්කෝලේ. එතනින් බැහැලා ලංකා මාතා පාර දිගේ මම හිතන්නේ කිලෝමීටර් 10කට වැඩි දුරක් තියෙනවා රාගම බැසිලිකා දේවස්ථානයට යන්න. ඉතින් දැන් පයින් යනවා. ගිහලා බලමු. හරි ලස්සන පල්ලියක්, හරිම ලස්සන තැනක්. ඉතින් බලමු මේ ලස්සන කොහොම විඳින්න පුළුවන් වේද කියලා. හයි ඔන්න අවසානයේදී මම ආවා රාගම බැසිලිකා දේවස්ථානයට. ඉතින් හරිම ලස්සන තැනක්, හරිම ලස්සන දේවස්ථානයක්, හරිම නිස්කලංක දේවස්ථානයක්. ඉතින් මම ආවා. ඉතින් අර කිසිම ಜಾති කුල ભેදයක් නැතුව හරි ලස්සන තැනක් විඳින්න පුළුවන් තැනක් විදිහට, යන්න පුළුවන් තැනක් විදිහට රාගම බැසිලිකා දේවස්ථානය හඳුන්වන්න පුළුවන්. ඉතින් හරිම නිස්කලංක පරිසරයක් එක්ක, හරිම ලස්සන වටපිටාවක් එක්ක පිහිටලා තියෙන රාගම බැසිලිකා දේවස්ථානය. ඉතින් දැන් මං යන්න ලෑස්ති වෙන්නේ අතුරට. අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. බලමු. දැන් ලෑස්ති වෙන්නේ චර්ච් එක ඇතුළට යන්න. බලමු ගිහිල්ලා චර්ච් එක ඇතුළට ගිහිල්ලා දැන් මං ඉන්නේ චර්ච් එකේ. චර්ච් එක ඇතුලේ හරිම ලස්සනයි. මම මේ චර්ච් එකට ආපු ෆස්ට් ටයිම්, මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මගේ. හරිම ලස්සනයි චර්ච් එක ඇතුලේ නම්. ඒ කියන්නේ මේක හදලා තින්නේ මම දන්න විදිහට මේක කියන පරණයි. ඒ වගේම තමයි මේක හදලා තින්නේ අර මේ කුරුසයක් හැඩයට. ඇත්තටම මගේ ඇති මොන හරි වැරදි දෙයක් කියවෙනවා නම් ඒකට මම සමාවිල්ලනවා. මේ ඇතරම මම එම ලොකුවට දන්නේ නැහැ. බට හරිම ලස්සනයි මේ තැන. හරිම නිස්කලංකයි. චර්ච් එක ඇතුළත් හරිම විශාලයි, ලොකුයි. ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේක. මම කවදාකවත් ඇත්තටම චර්ච් එකක් ඇතුළට ගිහලා තිබ්බේ නැහැ. හැබැයි මාරම ලස්සනයි. මාරම ලස්සනයි තැන. ඇත්තටම මට කියන වචන නැහැ.
ඔයගොල්ලෝ දකින්න ඇති සමහරු ඇවිල්ලත් ඇති මෙතනට. මේ එතරම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පරිසරය හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. එතකොට මේ චර්ච් එක පිහිටලා තියෙන තැන ඒ වටපිටාව හරිම ලස්සනයි. ඉතින් එන්න මේ පැත්තට මේ චර්ච් එක බලන්න රාගමට එන්න. ඉතින් රාගමින් බැහැලා පොඩි තුරක් වගේ තියෙන්නේ. ඉතින් කවදා හරි දවසක රාගමට ආවොත් එimhe රාගම ඉන්න කට්ටිය දන්නවා ඇති අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් කවදා හරි දවසක මේ පැත්තට ආවොත් එimhe අනිවාර්යයෙන්ම ඉතින් එන්න කිසිම ආගම් ભેදයක් ඉන්න නැතුව ලස්සන දේවල් බලන්න එන්න. ඉතින් ආරාධනා කරන හැමෝටම මම දැන් ආවේ මේ චර්ච් එකේ තියෙන ලස්සනම තැනට. බලන්නකො පොඩ්ඩක්. හරිම ලස්සනයි. මාරම ලස්සනයි. මේ චර්ච් එක හදලා තියෙන්නේ ගලක් උඩ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ගලක් උඩ තමයි හදලා තියෙන්නේ. නිකන් අර ලෙනක් වගේ ඇතුළටත් ටිකක් තියෙනවා. නිකන් අර හැරිලා වගේ මාරම ලස්සනයි. මේ වටපිටාව වුණත් ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම නිස්කලංකයි. ඉතින් කිතුණු භක්තිකයෝ ඇවිල්ලා මෙතන ඒගොල්ලෝ තමන්ගේ ආගම සිහි කරනවා. ඉතින් ගොඩක් අය මෙතනට එනවා. ඉතින් මාරම ලස්සනයි, මාරම දහස් නිස්කලංකයි. අපට පරිසරෙත් මාරම ලස්සනයි. අපිට හිතා ගන්න බෑ මේ තරම් ලස්සන තැනක්. හරිම නිස්කලංකයි. ඇත්තටම මාරම ලස්සනයි. දැන් මං ඉන්නේ ඇහැලමල් වැටිච්ච හරිම ලස්සන පාරක. මේ පාරට කියනවා පෙරහැර මාවත කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඇහැලමල් වලින් බිම පුරාටම කහ පාටට මාරම ලස්සනක් මේ තැනට මේ මල් ගේනවා. මේ පරිසරයට හරිම ලස්සනක් මේ මල් ගේනවා. ඉතින් පැසිලිකාව තවදුරටත් ලස්සන වෙන්න ඇහැලමල් මේ විදිහට පාර පුරාවටම විහිරිලා. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම බැසිලිකාව හරිම නිස්කලංකයි. හරිම නිකන් සාමකාමී. ඉතින් කිතුරුවන් මෙතනට එනවා, පැන පුදා ගන්නවා. ඉතින් හරිම ලස්සන තැන් කිහිපයක් මේ බැසිලිකාවේ තුල තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ එන්න රාගම ඉන්නවා නම් එන්න රාගමට එන්න. මේ තැනට එන්න ඇවිල්ලා ජාති ආගම් කුල ભેදයකින් තොරව විඳින්න. ඒක තමයි හොඳම දේ.
එහෙනම් මගේ රාගම බැසිලිකා ගමන මෙතනින් මං ඉවර කරනවා. යන්න කලින් පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. මෙතනට එන්න රාගමට ආවොත් මේ තැනට හොයාගෙන එන්න. ඒ වගේම තමයි මේ ලස්සන සුන්දර පරිසරය මෙතන ඇවිල්ලා ටොපික් වල දාලා තමන් ගේන දේවල් මෙතන බැහැර කරලා ඒව කරන්න යන්න එපා. මොකද මෙතන හරි ලස්සන සුන්දර පරිසරයක් විනීතව හැසිරෙන්න. ඉතින් මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඉතින් ඒ දේවල් මතක් කරන ගමන් මගේ YouTube channel එක subscribe කරන්න. මොකද ගොඩක් කාලෙකින් පස්සේ තමයි මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ සහයෝගය ඕනේ. වීඩියෝ එක share කරන්න, comment කරන්න, like කරන්න. එහෙනම් boys girls all of you මං ගිහින් එන්න. අයිත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න.